පැති දැම්මට ලොකු ප්‍රශ්නයක් නෑ. අන්න අරකට ප්‍රශ්නයක්. හොඳයි. මේ පැති දැම්ම සාමාන්‍යයෙන් අපිට වෙන මොකක් හරි හිතා ගන්නවා. පැත්ත තියෙනවා. දැන් අරක තය වගේ නේ තියෙන්නේ. මාත්‍රි ගන්න කියන්නේ මෙතන ඔතන ඉඳලාම ඉන්නේ ඉදිමති වල සම්පූර්ණ විදම හතර කඩාගෙන වැඩ නෑ එතන මෙහෙම ගන්න කඩාගෙන අර කණුව හරියට පස්සරන් ආවේ මේ කණුවෙන් පස්සට ඇවිල්ලා තියෙනවා. පොඩක් කියනවා. පස්ස කඩාගෙන මේ පටිදී අරහට පටිදීන එක ඒ තරු තුන අපේ CI මාත්‍ය. අන්න කඩුවේක විසිට් එක. ඔක දෙනකො විසිට් එකක් ඉස්සෙල්ලාවේ නෑ. ඔය අනුමැතියක් ගන්නේ කිව්වම අනුමැතිය ගත්තද? අනුමැතියක් ගත්තේ නෑනේ. ඉතින් අනුමැතියක් ගන්නේ කොහොම අහන්න එපා අනුමැතිය ගත්තද කියලා. ගන්නේ කොහොමද කියලා. දැන් ඔය පැතින් කියන්නේ අපිට පුදු ගන්න බෑ. දැන් මට ආවම වාරි මාර්ගෙ තියෙනවා තුනක් කියලා බඳින්න වෙනවා. මේක වාරි මාර්ගෙට ආයිත් එකක් තියෙනවා. එහෙනම් මේකක් කියන්නේ මේකෙන් මේ මුළු අතුපාර යන හදාගන්න. උතන හරිනේ. මේ දෙපැත්තම ෂේප් එක උඩ. ඔව්. අපි සාමාන්‍යයෙන් ඉදිරියීමකදී මේ අපේ මේ සාමාන්‍යයෙන් අපිට ආවොතින් අපි යවනවා වාරි මාර්ගය. ඔය මෙයාලා වාරි මාර්ගෙත් එක්කනේ ඔබ බේරන් තියෙන්නේ. දැන් මම මේගොල්ලන් ඇහුවා. දැන් මේකේ තියෙනවා ඊළඟට පිටපත ප්‍රාදේශීය වාර්ම ඉංජිනේරු මාත. දාලා පූර්ණ අධීක්ෂණයේදී අපි තමයි වාරි මාර්ග නීතියට යවන්නේ. මොකද අපිට මේක අදාළ නැහැ. තේරුණාද? ඒක වාරි මාර්ගයේ ඉංග්‍රීසි කරන්න කියලා මේකේ තියෙනවා. ඔව් ඊට පස්සේ මේ එහෙම තියෙනවා. හොඳේ මේ ඊළඟට මේ තියෙන ප්ලෑන් එක. මේ ප්ලෑන් එක අනුමත කරන වෙලාවේ මේ තියෙන ප්ලෑන් එක. මේ ප්ලෑන් එකේ කොටසට අපිට එකක් තියෙන ඇලබැම්ම. මේ කොටනේ ඇලබැම්ම නෙවෙයි. මේ තියෙන ප්ලෑන් එක. මේ ප්ලෑන් එකේ මේ රක්ෂිත කොටස තමයි මේක බඳලා තියෙන්නේ. දැන් මේ වාරි මාර්ගය නෑලද? කවුද? නෑ වාරි දැන් මේක ඔයාලගේ අධිෂ්ඨාන කරන්නේ මෙක්කන. ඒ ඉංජිනේරු මහත්තයාව 300ක් ආවා. ඒක මේක එයා මැල්ල තමයි දුන්නේ. නෑ නෑ. එයා ඇවිල්ලා අධිෂ්ඨානය කරන්න ඕන මේක බඳිනකොට. එයා මුලදී අරව තියෙන අර ඇලේනේ අර තියෙන්නේ. ඉතින් අර බැම්මට අර අත නවත්තෝ බැම්මට බෑ මේ තියෙන්නේ මායිමනේ මහත්තයෝ. මේ තියෙන්නේ ඔයාලා ඉදේ මායිම. අත මේක අපි මේක බැම්මක් නිසා මේක ඉදිරිම නෙවෙයිනේ. අපි මේක ඉදිරිම. ගොඩ ඉදිරිම. මේ ගොඩ ගිලා ගන්න නෑ. බැම්ම කියන්නේ ඉදිරිම. ඇටි බැම්ම ඉතර යුතු සීමා ස්ථානේ. තාපයක් දැන් බැම්ම පිහිටවිය යුතු ස්ථානේ. යාර මම හෙට මම මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මම මේක බේරගන්නවා. මේක දැන් මේ පිටපතක් මගේ ළඟ තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලා ප්‍රාදේශ සභාවට මුකුත් ඉදිරිපත් කළා නෑ මේක පටන් ගන්නකොට. මම ලියුමක් ගෙනත් දුන්නා. කාටද දුන්නේ? සර්ට ගෙනත් දුන්නා. මොකද්ද ලියුම? ඕකෙම කොපිය මම මේක මිසයිලට එවලක් තියෙනවා. මේක එවලක් තියෙනවා මම මේ ලියුම කොපිය සර්ට මම ගෙනත් මේක මේ මුනිදාසිනකට ගියේ මේක තියෙනවා කිසියම් ඉදිරිපත් ප්‍රථම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ හදාගත්තා. ඔය නිර්දේශ දීලා නෑ. නිර්දේශ දීලා තියෙනවා. නිර්දේශ දීලා ඉතින් මම අතර මේගොල්ලෝ ගෙනවා දුන්නා මම හිතුවේ මේ කාල් සභාවට මේ පායක අනුමත කරා කියලා. ඔව් මම හිතුවේ මේ ඉංජිනේර මේක කෙලින්ම පායකෙන් දේශාන්ත පාය සභාවේ ඉන්නකොල්ලන් කියනකොට මම හිතුවේ මේ ප්‍රශ්නයක් නෑ කියලා. දැන් මම මේක සරට ගෙනත් දුන්නේ. නෑ මම මෙහෙම නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් මම මේක ගෙනලා දුන්නා. ඔයාලා වාරි මාර්ග කිව්වා වාරි මාර්ගයේ නීතිවලට අනුකූලව ඔක කරගෙන යන්නේ. දැන් උනත් ප්‍රශ්නයක් නෑ. වාරි මාර්ගයේ මේකයි වැඩි. දැන් ඕකට අනුව දැන් ඉදිකිරීම අපේ සර්ටි යන්නේ ඉදිකිරීම නවත්තලා මෙන්න මේ අනුමැතියට යටත්ව කරන්න. ඒක පොඩ්ඩක් දැන් ඉදිකිරීම නවත්තලා මේ ප්ලෑන් එක අනුමත කරපු දාපු කොන්දේසිත් කිව්වා. ඒක තමයි. මාර්ග සංවර්ධන අධිකාරිය නිර්දේශ පාලනය අධිකාරිය ආයත ප්‍රශ්නයක් නැහැ කිව්වා. එයාගේ ප්‍රශ්නයක් වෙන්න තියෙනවා.